හායි ළමයි අද අපි ගොතන්නේ මෙන්න මේ වගේ බෝ එකක්. මේකත් කලින් බෝ ක්ලිප් එක වගේම මේ පැත්තෙන් ක්ලිප් එකකට සම්බන්ධ කරාම ඔයාලට ලස්සන බෝ ක්ලිප් එකක් හදාගන්න පුළුවන්. මෙතෙන්දී අපිට දෙතුන් කටු වර්ග දෙකක් ඕන කරනවා. 2.5 mm එකම යොදා ගන්නවා මේ වටේ කොටස හදන්න බෝ එකේ. එතකොට මේ 3.0 දෙතුන් කටුව මේ බෝ එකේ බේස් එක හදන්න යොදා ගන්නවා. මුලින්ම අපි බෝ එක කොටස ගොතාගෙන ඉමු. ඒකට මම ගන්න මේ 3.0 කටුව. දැන් අපි ස්ලිප් knot එක ගහගෙන ඉමු. දැන් ඔයාලට මේ බෝ එකේ පළල කොයිතරම් ප්‍රමාණයක් ඕනද? ඒ කියන්නේ මෙන්න මේ අතට දිග කොයිතරම් ප්‍රමාණයක් ඕනද? අන්න ඒ ප්‍රමාණයට තමයි අපි චේන් හදා ගන්න ඕන. මම මෙතන චේන් 16ක් හදා ගන්නවා. දැන් අපි චේන් 16ක් හදාගෙන ඉවරයි. දැන් අපි මේකේ පළවෙනි ස්ටිච් එක ස්කිප් කරලා දෙවැනි එකේ ඉඳලා සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න ඕන. මෙහෙම අරගත්තා මේ පැත්තේ. ඔක්කොම සිංගල් ක්‍රොෂේ මේ පැත්තට එනකොට 15ක් ගෙතෙන්න ඕන. මොකද අපි චේන් 16යි ගෙතුවේ. එක ස්ටිච් එකයි ස්කිප් කරේ. අපි සිංගල් ක්‍රොෂේ 15 ගොතාගෙන යමු. දැන් මම සිංගල් ක්‍රොෂේ 15 ගොතාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මෙතන එක චේන් එකක් ගන්නවා. චේන් එක අරගෙන මේක මෙහෙම තියාගෙන මේක අනිත් පැත්ත මෙහෙම හරව ගන්නවා. හරවගෙන ආයෙම අපි මේ කොනට එනකම් සිංගල් ක්‍රොෂේ 15ක් ආයෙ ගොතා ගන්න ඕනේ. දැන් මම සිංගල් ක්‍රොෂේ 14ක් ගොතාගෙන ඉවරයි. 15 වෙනින් ගොතන්න ඕන මෙන්න මේ පැත්තේ මේ කෙනින් අතට වගේ හැදෙන කොටස තියෙනවා නේද? ඒ පැත්තට කරලා තමයි අන්තිම සිංගල් ක්‍රොෂේ ගොතන්න ඕන. ඊට පස්සේ ආයෙම අපි මෙතනින් චේන් එකක් මෙහෙම ගන්නවා. චේන් එකක් ගත්තට පස්සේ අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕන. ඒ හරවගෙන ආයෙම මේ කොනට එනකම් ආයෙ සිංගල් ක්‍රොෂේ 15 ගොතා ගන්න ඕන. දැන් මේ පැත්තට 14ක් සිංගල් ක්‍රොෂේ ගොතාගෙන ඉවරයි. අපි මේකත් මෙන්න මේ පැත්තේ කොනට කරලා මේ කොතන කටුව දාලා තමයි අපි මේ පැත්තෙන් පටක් ගන්න ඕන. එහෙම කරාම ඒක නීට් එකට හැදෙනවා. චේන් එකක් ගන්නවා. දැන් මේ විදිහට අපි වට 3ක් ගෙතුවනේ. ඒ වගේ මම තව වට 10ක් ගොතනවා. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ 15 ගානේ මම ඔක්කොම වට 13ක් ගොතා ගන්නවා. ඔයාට බෝ එකේ උස එන්න ඕන ප්‍රමාණය හිතලා ඒ ප්‍රමාණයට අනුව වට ගාන වැඩි කරගන්න පුළුවන්. මම වට 12ක් ගොතලා තියෙන්නේ. මේ 13 වෙනි වටේ. මේක ඔයාලත් එක්කම ගොතන්න. එතන තමයි පළවෙනි ස්ටිච් එක ගන්නෙ. දැන් තියෙන්නේ අන්තිම ස්ටිච් එක. ඒක හරිනම් මෙතෙන්ට දාන්න පුළුවන්. ඒකට මෙතෙන්ට දාන්න නැහැ. අපිට පොඩ්ඩක් ඉස්සරහින් මෙන්න මේ හරියට තමයි දාන්න. මෙන්න මෙහෙම. එතෙන්ට. හරිනම් දැන් මම පෙන්නන්න හරිනම් ස්ටිච් එක එන්න දීපි මෙන්න මෙතෙන්ට. ඒකට මම ඉතින් තමයි ඒක දාලා තියෙන්නේ. හේතුව එහෙම දැම්මම තමයි මේ පැත්තම ලස්සන්ට ඒක ධාරයට එන්නේ. එක තනි ඉරකට. මේ පැත්තත් එහෙම ඇවිත් තියෙනවා. එහෙම කරන නිසා. එහෙම නොවුනනම් මේක මෙහෙම කඩතුළු එක තමයි එන්නේ. එහෙම නැත්නම් එක ධාරයකට ඇවිත් තියෙන එක පේලියකට ඇවිත් තියෙන්නේ. එහෙම අපි මෙතන ස්ටිච් එක තිබ්බත් මෙතන ස්ටිච් එක තිබ්බත් ඊට එහායින් චුට්ටක් අන්තිම එක දාලා එහෙම ගානට ගන්න නිසා තමයි. දැන් මෙතනින් ඉවරයි මගේ බෝ එක ගොතන එක. එක චේන් එකක් අරගෙන මම ඒක ක්ලෝස් කරනවා.
මේ තියෙන්නේ මගේ බෝ එක හදන විදිහ. දැන් අපි මේක මැද අරගෙන මේ මැදට මෙන්න මෙහෙම මේ විදිහට බෝ එක හදාගන්න පුළුවන්. දැන් අපි මේ වටේට වතාගෙන ඉමු. ඒකට මම ගන්නේ 2.5 mm ගොතන කටුවක්. ඔයාලගේ බේස් එක ගොතන ගත්තට වඩා පොඩි කටුවක් තමයි ඒකට ගන්න ඕන. මම ඒකට ගන්න කොළ පාට. අපි එන ගොතමු. මේක මෙහෙම මෙතෙන්ට තියලා මේක ස්ටිච් එකකින් මෙහෙම දාලා මේක මේ පැත්තට අරගන්නවා. දැන් චේන් 3ක් ගන්නවා. ඊට පස්සේ මේ ඊළඟ ස්ටිච් එක ස්කිප් කරලා ඊට එහා ස්ටිච් එකට ස්ලිප් ස්ටිච් එකක් දානවා. මෙන්න මෙහෙම. මේ විදිහට තමයි කියන්නේ. දැන් අපි මෙතන චේන් 3ක් ගන්නවා. ඊට එහා ස්ටිච් එක ස්කිප් කරලා ඊට එහා ස්ටිච් එකට ස්ලිප් ස්ටිච් එකක් දානවා. එහෙම දිගටම කරගෙන යන්න. මේ තියෙන එක පැත්තක එහෙම හදාගත්ත බෝඩර් එක. ඒක මේ පැත්තටත් ඒ වගේම හදාගන්න පුළුවන්. මේ හැම පැත්තටම එක හදාගන්න. අන්තිමට ඉවර කරද්දී පටන් ගන්න තැනින්ම ඒක ඉවර කරගන්න පුළුවන්. මම මේ පැත්තට ටිකක් ගොතනට කියලා දෙන්නම්. මේ පැත්ත එච්චර අමාරු නෑ. මේ පැත්තත් ඒකේ විදිහටම ගොතන්න පුළුවන්. මේ වගේ ලස්සනට එනවා. ඒ වගේ මේ ඔක්කොම ටික ගොතාගෙන එන්න. අන්තිමට පටන් ගත්ත ස්ටිච් එකට තමයි ඉවරන ස්ලිප් ස්ටිච් එක දැම්මේ. දැන් අපි චේන් එකක් අරගෙන ඒකත් ක්ලෝස් කරනවා. මේ විදිහට තමයි මේ ටික ඇදුවම එන්නේ. මම දැන් මේ ඔක්කොම වැඩිපුර තියෙන නූල් මේ මෙහොම අස්සෙම මේ ගිතුම් අස්සෙම හංගගෙන එන්න. මේ තියෙන අප හදාගන්න බෝ එකේ ඔක්කොම වැඩිපුර තියෙන නූල් ටික ගැහුවට පස්සේ මේ මැදින් මෙහෙම අල්ලලා මේක මේ විදිහට නවන්න ඕන. මෙන්න මෙහෙම. මේ විදිහට තමයි අපේ බෝ එක එන්නේ. මට කලින් බෝ එක හදපෙලා කියලා චේන් එකකින් මැදකට ගහන්න කියලා. ඒත් මේකෙදි චේන් එකකින් මැදකට ගැහුවොත් කැතයි. මෙතෙන්දී අපි කරන්නේ කොළ පාට මිල්ක් කොටන් එකකින්ම මේ මැදකට ගහන එක. ඔයාලට හිතෙනවා නම් කහ පාට ගැලපෙනවා කියලා කහ පාටවත් ගන්න පුළුවන්. මිල්ක් කොටන් එක මේ වගේ මැදින් තියලා ඔයාලට මේ මැද කොටසේ පළල ඕන ප්‍රමාණයට මේක මේ වටේ උතා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පිටිපස්සෙන් මේ කොටස් දෙක ගැට ගහන්න ඕන. හොඳට තදට ගැට ගන්න. හදා ගන්න පුළුවන් මෙහෙම. වටේ නම් තරක මේ වගේ මහත් වෙන්න ඕන කියලා. මිල්ක් කොටන් එක මේක වටේ ඔතන වට ප්‍රමාණය වැඩි කරාම හරි. වැඩි නූල් කොටස් මේ වස්සෙම හංගන්න. මේ තියෙනවා මෙහෙම හදාගත්ත බෝ එක. ඔයාලට පුළුවන් මේක ස්මෝල් බිස්නස් එකක් විදිහට කරන්න. මේ වගේ හදාගත්ත බෝ වලට මේ පිටිපස්සෙන් අපේ දිග ක්ලිප් එක මගේ මෑල ක්ලිප් එකක් නැහැ පෙන්නන්න සෙට් කරලා මේ වගේ ලස්සන බෝ කලෙක්ෂන් එකක් හදාගන්න පුළුවන්. මේ වැඩි නූල් නම් කපලා දාන්න ඕන. මෙන්න මේ වගේ. මම හිතනවා මේ බෝ දෙක ලස්සනයි කියලා. එහෙනම් thank you videos බලනකොට ආයෙම ඊළඟ දවසේ ඔයාලගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye